ගසකින් කොළයක් වැටෙන දිහා ඔබ කවදා හෝ නිහඬවම බලා ඉඳලා තියෙනවද? ඒ කොළය බිමට වැටෙන්නේ කිසිම සද්දයක් නැතුව ඉතාමත් සැහැල්ලුවෙන්. ගසෙන් වෙන් වෙනවා කියලා ඒ කොළයට කිසිම දුකක් නැහැ. ගසක් වුණත් තමන්ගෙන් ගිලිහිලා යන ඒ කොළය බලහත්කාරයෙන් අල්ලගෙන ඉන්න උත්සාහ කරන්නේ නැහැ. කාලය ආවම ගස විසින් ඒ කොළය අත්හැරලා දානවා. ඒ තමයි සෝබාදහමේ නීතිය. හැමදේම වෙනස් වෙනවා. කාලයත් එක්ක හැමදේම අලුත් වෙනවා. නමුත් අපි නිතරම උත්සාහ කරන්නේ වෙනස් වෙන දේවල් තදින් අල්ලගෙන ඉන්න නේද? අපේ ජීවිතයට එන මිනිස්සු, රැකියා, බලාපොරොත්තු මේ හැමදේම වෙනස් වෙනකොට අපි ගොඩක් දුක් වෙනවා. අපේ හිතට ඒ තරම් වේදනාවක් දැනෙන්නේ ඒ වෙනස් වීම අපි බාර ගන්න අකමැති නිසායි. ඒ වෙනස් වීම අපි අතහරින්න බය නිසායි. මේ සෝබාදහම දිහා බලන්න. වැටෙන කොළයක් වගේ ජීවිතේ වෙනස් වීම වලට ඉඩ දෙන්න. පරණ දේවල් අත්හැරියම තමයි ජීවිතේට අලුත් දේවල් එකතු වෙන්නේ. මේ වෙනස් වෙන මොහොත ආදරයෙන් බාර ගන්න. සිත නිදහස් කරගන්න, සැනසීම ළඟා කරගන්න. අපිත් එක්ක දිගටම රැඳී ඉන්න. එහෙනම් සුබ දවසක් ඔයාට.